ඕන් එනම් කවරක් වුණ බවට ආවා. බලමු ඉතින් බන්ටකට යන්න කියලා බැලුවේ. ඊළඟට නෑ යනවා හොන්න. බලමු ඉතින් අපි ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා බලමු. ඕකේ ඉතින් කවරක් වුණ බව මේ පැත්තෙන් තමයි ආවේ මේ කියන්නේ. කොහොම ආවේ? මේ ප්‍රධාන පාර කොහොම ආවේ? ඔයගොල්ලෝ දැකලා නැතුව ඇති මේ මුකපන දෙයක් තියෙනවා. මේ තියෙන තලාගස් කියන්නේ ඔය බුලත් පිට වලට එහෙම ගන්න මේ තියෙන. මේ කොලේ ඔය මේ බුලත් එහෙම නැතුණාම මේක තමයි ගන්නෙ මේ බුලත් පිට වලට එහෙම බුලත් නැතුවට කන්න ඕක තමයි ගන්නෙ. බලමු ඉතින්. ඔය තියෙන්නේ මේ හොරක්කුම මේ වැවගාව තියෙන ඇල අපින් අර පේන්නේ මෙතන මොකද ඔතනින් තමයි මේ තියෙන්නේ මේකට යන්න ඇල මාර්ගේ ඉන්නවා තෙක්කිලි ටිකක් ඉන්නවා මාළු ටිකක් ඉන්නවා ඔයගොල්ලෝ පේනවා තින්නේ මෙතන මේ මෙතන පේනවා දැන් මේ ගලගාව ඉන්න ලොකු මාළුවේ හරියට පේන්නේ නැහැ බලන්න කොහොම යන්කෝ බලන්න මේ පැත්තේ තියෙන අනිකට් එක මේදී යන්කෝ අනිකට් එක ගාවට බලන්න අද අපි එන්නේ ගාවට යන්න ඕන මෙතනින් ඔතනින් ඔහොම බන්ටකට යන්න තියෙනවා මම යන්නේ මෙතනින් අනිකට් එක ගාවින් නගින්න කියලා බැලුවේ. ඒක ඉතින් අද වෙනම වීඩියෝ එකක් කරන්න කියලා තමයි හිතුවේ. ඊට පස්සේ මේ මූත් අවිල්ලා හිටියා මාළු වල්ලන්ට යන් කිව්වා. ඕන් අනිකට් එක. මේ තියෙන ඕන් අනිකට් එක. ඔය තියෙන්නේ මේක කවුරු net එකක් තියෙනවා net එකකින් අල්ලලා තියෙනවා මාළු මේ. මේ තියෙන net එක. ඔය කවුරු net එකකින් අල්ලලා තියෙනවා. මේ තියෙන අනිකට් එක. ඕ අනිකට් එක ඉතින් ආන්තාඩිය අතන මේ ඉන්න තාඩිය මෙතන ඉඳට නගිමු එන අම්මා ඕ ඔන්න බෑ ඔය තියෙන්නේ ඔන්න අනිකට් එක ඕ මොකද තමයි තියෙන්නේ ඕ තාඩියත් ඉතින් ආවා ඊට කන්නුත් අපි මේක වීඩියෝ එකක් දාලා තියෙනවා නේද? ඈ? ඊට කලින් දාලා තියෙනවා වීඩියෝ එකක් නේ? අපි දාන්නේ මහපකලෝල අල්ලන වීඩියෝ එක. ඔව් මං කිව්වේ නෑ. මේ පිටිපස්සේ මගේ පිටිපස්සේ ඉන්න ඩයල් එක තමයි මේ කිව්වේ. මේ ඉන්නේ මේ මූ තමයි අර මොකද මහා කියලා අපි කිරිබාත් කාලා ඒක බව වැඩ ආරම්භන්නේ කියලා දැන් කිරිබාත් ටිකක් කන්න යන්නේ. ඕන් ඔය පැත්තෙන් ඔය විදිය තමයි තියෙන්නේ. ඉතින් ඔයදී ඕ හරි කරල්ලන්න එපා මම ඉතින් කන්න මම අය මේ පැත්තට අල්ලන්න. දැන් පොඩ්ඩක් කොහොම නතර වෙන්නම් මේ බඩු ටික සෙට් කරගෙන ඉවෙලා ආයෙ ඔයගොල්ලෝ සෙට් වෙන්නම් ඈ.